අකුරු කියවීම කියලා කියන්නේ අපේ චූටි පැටවුන්ගේ ජීවිතයේ විශේෂම අවස්ථාවක්. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ මගේ චූටි පැටියට අකුරු කියවන්න. ඉතින් අපි සැදැහැ සිතින් මෙන්න මේ පූජා ද්‍රව්‍යමය අවස්ථාවට සූදානම් කරගත්තා. චූටි පැටවුන්ට අකුරු කියවද්දී සාමාන්‍ය සිරිත තමයි අවුරුදු 2-3 අතර අකුරු කියවීම. ජ්‍යොතිෂ වේදියෙක් ලවා චූටි පැටියාගේ උපන් වේලාවට ගැලපෙන්න අකුරු කියවීමේ චාරිත්‍රයට හොඳ නැකතක් සූදානම් කරගත්තා. නැකත් දවසට කලින් දවසේ අපි නිර්මාංශ වෙලා හොඳට ගෙදර සුද්ධ පවිත්‍ර කරගත්තා. ඊළඟට අපි කළේ පූජා ද්‍රව්‍ය සූදානම් කරගන්න එක. අපිට නැකත් කොලේ එක්කලා මෙන්න මේ පූජා භාණ්ඩවල ලැයිස්තුවක් තමයි ලැබුණේ. මම කෙටියෙන් අවශ්‍ය පූජා භාණ්ඩ මොනවද කියලා කියන්නම්. පළතුරු වටි 7ක් ඇතුළත් පූජා වටි 2ක්, උඳු තල මිශ්‍ර කැවිලි වර්ග 7ක් ඇතුළත් පූජා වටි 2ක්, උක් කෑල්ලක්, වී පොරි, උක් අකුරු, කිතුල් අකුරු, මී පැණි, කපුරු, පිනිදිය, සඳුන්, සුදු මල් වටි 2ක්, නෙළුම් මල් වටි 2ක්, බුලත් හුරුල්ලක්, පඳුරු, එළඟි තෙල් පහන් 2ක්, පොල් තෙල් පහනක්, තැඹිලි ගෙඩි 1ක්, හඳුන් කූරු, හබල පෙති මම සූදානම් කරගත්තා. ඊළඟට අකුරු කියවන දවසේ උදෙන්ම නැගිටලා එළඟි තෙල් මිශ්‍ර කිරිබතක් සහ වෙනමම කිරිබතක් සූදානම් කරගත්තා. දරුවාට අකුරු කියවීම සඳහා සිංහල හෝඩි පොත, පැන්සල, මකනය, කතන්දර පොතක්, පොඩි කළු ලෑල්ලක්, වැලි පීලක් සූදානම් කරගත්තා. ඊළඟට නැකත් දවසේ උදෙන්ම නැගිටලා මල්, පහන්, සුවඳ දුම් බුද්ධ පූජාව පූජා කළා. ඊළඟට සරස්වතී මෑණියන්ගේ සහ ගණදෙවියන්ගේ රූප තියලා එළඟි තෙල් පහන් දල්වලා අනෙකුත් ද්‍රව්‍යත් පූජා කරලා නැකතට අකුරු කියවීමේ චාරිත්‍රය සිදු කළා.